යමක් ඇති නොකරගෙන ඉන්න නම් ඔබට කිව්වා නුවණින් දකින්න කියලා. එහි ඇති නියම ස්වභාවය. දැන් බුදුහාඳුරෝ කියනවා රූපයක් දැක්කහම ඇහෙන් ඔබට කියනවා දිත්තේ දිත්තමන්තම් භවිස්සති කියලා නවතින්න කියලා. දැක්කොත් දැක්කා විතරයි. එතනින් එහාට සිතුවිලි ගොඩනගන්න යන්න එපාය කිව්වා. ඇහුනොත් කනට සද්දයක් බුදුහාමුදුරුවෝ කියනවා සුතේ සුතමන්තම් භවිස්සති. ඇහුනොත් ඇහුණා විතරයි. එතනින් එහාට ගොඩනගන්න වවන්න වපුරන්න යන්න එපාලු. නාසයට දිවට ශරීරයට පහසක් දැනිච්ච ගමන් හිතන්නලු මුතේ මුතමන්තම් භවිස්සති. දැනුනොත් දැනුණා විතරයි. එතනින් එහාට යන්න එපාලු. මනසේ අරමුණු වලට සමහර දේවල් තේරුම් යයි. ඒ වෙලාවට බුදුහාමුදුරුවෝ කියනවා විඤ්ඤාතේ විඤ්ඤාණමන්තම් භවිස්සති. හැඟුනොත් අවබෝධ වුණොත් අවබෝධ වුණා පමණයි. එතනින් එහාට විතර්ක ගොඩනගාගෙන මේ ඔස්සේ ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි යන්න ගියොත් සංසාරේ ඔබ නූල් බෝලයක් විදියට පැටලෙනවද නැද්ද? පැටලෙනවාමයි. දැන් බලන්නකෝ ඇහෙන් දකින රූපවලට වසග වෙලා වපුරලා වගා කරලා ඒ පස්සේ ගිය මිනිස්සු අද වෙනකොට දුකටපත් වෙලා නැද්ද? ඕනෑන් තරම් ඉන්නවා. බණ පොත හරි ලස්සනට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපමා දිහා බැලුවොත් වෙනවත්නේ සංසාරේ රූපය පස්සේ, ශබ්දය පස්සේ, ගඳ සුවඳ පස්සේ, රසය පස්සේ දුවපු මිනිස්සුන්ට වෙච්ච දේවල් හරි ලස්සනට පෙන්නනවා. දැන් ඔබ හිතන්නකෝ ඔබ නගිනවා කන්දක් මුදුනට. නුවරඑළිය කොහේ හරි ගිහිල්ලා ලස්සන කන්දකට නගිනවා. නැග්ගහම ඔබට පේනවා ඉස්සරහෙන් තියෙනවා තවත් කන්දක්. දැන් ඔබට හිතෙනවා ඒ කන්දට නැගගත්තා නම් ඒකේ ලස්සන හොඳට බලන්න පුළුවන් ලම් වෙලා. දැන් මොකද කරන්නේ? මේ කන්දෙන් බැහැගෙන ගිහිල්ලා හති දදා අර කන්දට නගිනවා. බුදුහාඳුරුවෝ කියනවා ඒකට නැග්ගට පස්සේ දැන් ඒ කන්දේ ලස්සන පේන්නේ නෑලු. කලින් හිටපු කන්දලු පේන්න පටන් ගන්නවා. පේනවනේ අල්ලගන්න ගියාට පස්සේ නැති වෙලා යනවා කියලා බුදුහාඳුරුවෝ පෙන්නනවා. මස් කට්ටක් අරන් බල්ලෙක් යනවලු ඒ දණ්ඩක් උඩ. බල්ලට පේනවලු ඒ දණ්ඩේ යද්දි පල්ලෙහා තියෙන වතුර පාරේ තව බල්ලෙක් යනවා මස් කට්ටක් අරන් ඒ දණ්ඩක් උඩ. දැන් මේ මෝඩ බල්ලට තේරුම් ගන්න විදියක් නැහැනේ. උගෙම හෙවණැල්ලයි මේ පේන්නේ කියලා. ඌ කල්පනා කරනවලු අරුත් එක්ක පොර කාලා ඒ මස් කට්ටක් ගත්තොත් මට මස් කටු දෙකක් කන්න පුළුවන් කියලා. තණ්හාව නිසා මූ මොකද කරන්නේ? අර මඩට පයින්නවා. මඩේ පොර කාලා කටේ තිබ්බ මස් කට්ටක් නැතුව ගොඩට එනවා. අද නැද්ද එහෙම මිනිස්සු? ගෙදර ලස්සන නෝනා කෙනෙක් ඉදිද්දි දකින්න තව රූප වලට වසඟ වෙලා වටේ පිටේ නෝනලා පස්සේ යන්නේ නැද්ද? ගිහිල්ලා ඉවර වෙලා කාලයකට පස්සේ ගෙදර නෝනත් නැහැ, පස්සෙන් ගිය නෝනත් නැහැ, මුකුත්ම නැතුව ඒකා සංසාරේ පව් ගෙවන්නේ නැද්ද? ඉන්නවා ඉස්සර මිනිස්සු කිව්වන් දුවන මුවන් දැක නොදමව් නෙළුපලා. උඹලා දුවන මෝහ පස්සේ ගිහිල්ලා අතේ තියෙන පලාමිටිය නැති කරගන්න එපා. කැලේ ගිය එකෙක් පලාමිටියක් කඩාගෙන යනවලු කණ්ඩ. මේකා දකින්නවලු ඈත මුවෙක් පැනලා දුවනවා. දැන් කල්පනා කරනවා පලා කෑවා කියලා වැඩක් නැහැනේ. අරුව මරන් කෑවොත් මෝමස් ටිකක්වත් තියනවා කියලා පලාමිටිය විසි කරලා මුවාගේ පස්සේ දුවනවා. අනේ මූට මුවාල්ල ගන්නවත් බෑ, මස් කන්නවත් නැහැ, අන්තිමට පළක් නැහැ. හිස් අතින් තමයි ඉන්න වෙන්නේ. ඔන්න රූප පස්සේ දිව්වොත් සංසාරේ මිනිස්සු දුකටපත් වෙන ආකාරය ලස්සනට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා.